ආයතනික ට්‍රේඩර්ස්ලා ඒ කියන්නේ ලොකු ක්‍රීඩකියෝ වෙළඳපොළ හසුරවන රහස් ක්‍රමවේදයක් ගැන දැනගන්න කැමතිද? හොඳයි. අද අපි හෙලිදරව් කරන්නේ අන්න ඒ වගේ බලවත් උපායක් ගැන. මේක හරියට තේරුම් ගත්තොත් මාකට් එකේ වෙන හදිසි වෙනස්කම් දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. අපි හැමෝම මේකට මුහුණ දීලා තිනව නේද? මාකට් එක හොඳටම පහළට වැටෙනවා. ඊට පස්සේ එකපාරටම කිසිම හේතුවක් නැතුව බූම් ආපහු උඩට යනවා. එයි හැම වෙන්නේ. අද අපි අන්න ඒ අභිරහස තමයි විසඳන්න යන්නේ. හරි. මේ රහස විසඳන්න නම් අපි මුලින්ම හොයාගන්න ඕන අපරාධය සිද්ධ වුණු ස්ථානය. ඒ කියන්නේ මේ හදිසි රිවර්සල් සිද්ධ වෙන නිශ්චිත තැන් මොනවද කියලා. අපේ පළවෙනි හෝඩුවව තමයි low volume node හෙවත් LVN. හිතන්නකෝ වොලියුම් ප්‍රොෆයිල් එක කියන්නේ හරියට නගරයක මැප් එකක් වගේ. ඒකෙන් පෙන්නනවා කොහෙද ගනුදෙනු වැඩිපුරම වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ට්‍රැෆික් වැඩි තැන්. ඉතින් LVN එකක් කියන්නේ අන්නේ මැප් එකේ තියෙන පාළු කවුරුත් යන්නේ නැති පාරක් වගේ. ඒ කියන්නේ ඒ මිල මට්ටමේදී ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ හරිම අඩුවෙන්. ඉතින් සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි මිල මේ LVN කියන පාළු පාරවල් දිගේ යන්නේ හරියට රත්තරන් පීයක් බටර් කුට්ටියක් මැදින් යනවා වගේ වේගෙන්. මොකද මේ මිල මට්ටම් වලදී මිල නවත්තන්න විරුද්ධ බලවේගයක් නෑ. ඒත් හිතන්නකෝ අර පිහිය එක පාරටම නතර වුණොත් අන්න එතන තමයි සෙල්ලම තියෙන්නේ. හරි. අපි කොහෙද කියන එක හොයාගත්තා. දැන් අපි හොයන්න ඕන ඇයි කියන එක. මේ ගේම් එකේ ඉන්න ලොකුම ක්‍රීඩකයෝ, ඒ කියන්නේ ස්මාර්ට් මනි. ඇයි මේ වගේ උගුල් අටවන්නේ? එයාලගේ ඇත්තම අරමුණ මොකක්ද? ලොකු ආයතන වලට තියෙන ප්‍රශ්නේ තමයි එයාලා හරියට තල්මසෙක් වගේ. පොඩි දොරකින් රින්ගන්න බෑ. එයාලට මිලදී ගන්න ඕන ප්‍රමාණය කොච්චර ලොකුද කියනවනම් කෙලිම මාකට් එකෙන් ගන්න ගියොත් මිල එයාලට අවාසි විදියට උඩ යනවා. අපි ඒකට කියනවා ස්ලිපේජ් කියලා. ඉතින් එයාලට සාමාන්‍ය විදියට ගනුදෙනු කරන්න බෑ. එයාලට උගුලක් අටවෙන්නම වෙනවා. මෙතන තියෙන්නේ හාත්පසින්ම වෙනස් ගේම් දෙකක්. අපි වගේ පොඩි ට්‍රේඩර්ස්ලා, ඒ කියන්නේ පොඩි මාළු මිල කඩාගෙන වෙටනකොට බය වෙලා විකුණනවා. ඒ තල්මසුන්, ඒ කියන්නේ ආයතන බලාගෙන ඉන්නෙම අන්න ඒ වෙලාවේ එනකම්. එයාලට ඕන අපි බයෙන් විකුණන ඒ කොටස් ටික අඩු මිලට අහල ගන්න එක. එකම සිදුවීම ඒත් අරමුණු සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් එයාලා මොකද කරන්නේ? එයාලා හිතාමතාම මිල අපි කලින් කතා කරපු පාළු පාර, ඒ කියන්නේ LVN එක පැත්තට තල්ලු කරනවා. සාමාන්‍ය ට්‍රේඩර්ස්ලා හිතන්නේ මාකට් එක කඩා වැටෙනවා කියලා. බය වෙලා විකුණන්න පටන් ගන්නවා. ඒත් එයාලා දන්නේ නැහැ එයාලා කිලින්ම විදගෙන යන්නේ තල්මස අටවපු උගුලකට කියලා. හරි. දැන් උගුල අටවලා ඉවරයි. පොඩි මාළු ටිකත් උගුල පැත්තට එනවා. ඔන්න දැන් තමයි කතාවේ උච්චතම අවස්ථාව. අපි බලමු මේ රිවර්සල් එක ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා. හිතන්නකෝ බය වෙලා විකුණන අයගේ ඕඩර්ස් ටික ගලාගෙන එනවා හරියට සැඩ පහරක් වගේ. ඒත් LVN එකේදී මේ සැඩ පහර එක පාරටම නොපේනෙන කොන්ක්‍රීට් බිත්තියක වදිනවා. අන්නේ බිත්තිය තමයි අර ලুকু ආයතන රහසින් දාලා තිබ්බ දෙවන්ත මිලදී ගැනීමේ ඕඩර්ස්. මේ සංසිද්ධියට තමයි අපි කියන්නේ ඇබ්සෝප්ෂන්. එහෙමත් නැත්නම් උරා ගැනීම කියලා. විකුණන්න කොච්චර පිරිසක් ආවත් ඒ හැම ඕඩර් එකක්ම අර බිත්තියෙන් උරා ගන්නවා. chart එකේ මේක පෙන්න්නේ මෙහෙමයි. ගොඩක් ලොකු වොලියුම් එකක් තියෙනවා. ඒත් මිල බිඳුවක්වත් පහළට යන්නේ නැහැ. ඒ කියන්නේ විකුණුම් බලය සම්පූර්ණයෙන්ම උරාගෙන ඉවරයි. මේක හරියට ටැංකියකට ටෙනිස් බෝලකින් ගහනවා වගේ වැඩක්. විකුණන අය, ඒ කියන්නේ ටෙනිස් බෝල කොච්චර වේගෙන් ආවත් අර මිලදී ගැනීමේ ඕඩර්ස් වලින් හැදුණු ටැංකිය සෙලවෙන්නේවත් නැහැ. අන්තිමට ටෙනිස් බෝල ගහපු කෙනා හෙම්බත් වෙරම යනවා. ඒ කියන්නේ විකුණන්නන්ගේ උණ්ඩ ඉවරයි. හොඳයි. දැන් විකුණන්න කවුරුත්ම නැහැ. එතකොට මොකද වෙන්නේ? පහළට තියෙන පීඩනය සම්පූර්ණයෙන්ම ඉවරයි. ඉතින් දැන් මිලට යන්න තියෙන්නේ එකම එක පරත්තයි. ඒ තමයි උඩට. ඊට පස්සේ මිල රොකට් එකක් වගේ කිසිම බාධාවකින් තොරව උඩ යන්න පටන් ගන්නවා. හරි. තියරි එක තේරුණානේ. දැන් වැදගත්ම දේ මේක ප්‍රැක්ටිකලි ට්‍රේඩින් වලට යොදාගන්නේ කොහොමද? අපි බලමු මේ ස්මාර්ට් මනි රිවර්සල් එක අල්ලගන්න පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් ප්ලෑන් එක. මේ සැලැස්ම හරියටම වැඩ කරන්න නම් මේ පියවර 4 අනුගමන කරන්න ඕන. 1. මුලින්ම LVN එක, ඒ කියන්නේ උගුල අටවන්න පුළුවන් තැන හොයාගන්න. 2. heat map එකක් වගේ tool එකක් පාවිච්චි කරලා ඇත්තට මෙතන ලොකු orders බිත්තියක් තියෙනවද කියලා double check කරගන්න. 3. ඉවසීමෙන් බලාගෙන ඉන්න absorption එක සිද්ධ වෙනකල්. 4 වෙනි සහ වැදගත්ම දේ විකුණුම් බලය සම්පූර්ණයෙන්ම වියකිලා ගියාට පස්සේ විතරක් long position එකකට enter වෙන්න. කලබල වෙන්න එපා. තහවුරු කර ගැනීම තමයි හැමදේම. මේ මුළු කතාවම එක වාක්‍යයකින් කියනවා නම් ඒ තමයි මේ.
ද්‍රවශීලතාවයේ බවට පත් නොවන්න ද්‍රවශීලතාවයත් එක්ක ට්‍රේඩ් කරන්න. සරලවම කිව්වොත් උගුලට අහුවෙන මාළුවා වෙන්න එපා. ඒ වෙනුවට තල්මසා හිතන විදියට හිතලා එයා යන පැත්තටම යන්න. අන්න එතන තමයි ආදුනිකයෙක් සහ වෘත්තිකයෙක් අතර වෙනස තියෙන්නේ. ඉතින් ඊළඟ පාර මාකට් එකක් වේගයෙන් පහළට වැටෙනවා දකිනකොට තමන්ගෙන්ම මේ ප්‍රශ්නය අහන්න. මේක ඇත්තටම කඩාවැටීමක්ද? එහෙම නැත්නම් මේක දඩයමක්ද? මේ විදිහට මාකට් එක දිහා බලන්න පටන් ගත්තම අනිත් අයට නොපෙනෙන අවස්ථා අපිට පේන්න පටන් ගනීවි.